ආටෙමිස් 2 මෙහෙයුම අපි හැමෝම දන්නේ හඳ වටේ ගියපු ගමනක් කියලා. ඒත් ඒ ගමන ඉවර කරලා ආපහු පෘථිවියට ආපු ගගනගාමීන් 4 දෙනාට ඒක ඊට වඩා ගොඩක් ගැඹුරු දෙයක් වුණා. ඉතින් අද අපි බදමු ඒ මානව කතාව ගැන. ඒ ඇස් දෙකෙන් දැක්ක විශ්වය ගැන. අපි මෙතනින්ම පටන් ගමු. ආර්ටෙමිස් 2 අනදින නිලධාරී රීඩ් වයිස්මන්ගේ මේ වචන ටිකෙන්. හිතන්න පැය 24කට කලින් මුළු පෘථිවියම ජනේලෙන් පේන පුංචි බෝලයක්. දැන් ඕන් ආයමත් গিදර. ඒ මොහොතේ දැනෙන හැඟිලිම ඒ වෙනස කොච්චර බලවත්ද? මේ වචන වලින්ම ඒක අපිට දැනෙනවා. හොඳයි. ඊ ගෙදරේ එන්න ඕන් ඇත්තට කොච්චර දුරක් ගියාද මේ මෙයුම කොච්චර දැවැන්තද කියලා තේරුම් ගන්න අපි ඒ ගියපු ගමන දිහා පොඩ්ඩක් බලමු. සැතපුම් 2,50,000ක්. නිකමද හිතන්න. මේක නිකම්ම ඉලක්කමක් නෙවෙයි. මේ තමයි අපේ ග්‍රහලෝකයෙන් මිනිස්සෙක් මෙතෙක් ගියපු වැඩිම දුර. ඒ මහා හිස් අවකාශයේ මැදින් අපේ ගෙදර දිහා අපහු හැරලා බලනකොට මොන වගේ හැඟීමක් දැනෙන්නේ නැද්ද? මේ ගමන දුර විතරක්ම නෙමෙයි. මේක ඇත්තටම අනාගතය වෙනුවෙන් කරපු දැවැන්ත ආයෝජනයක්. ඔවුන් ලෝකයේ බලවත්ම රොකට්ටුව පරීක්ෂා කළා. ඒ කියන්නේ අපිට තවත් බර දේවල් තවත් දුර ගෙනියන්න පුරුවන්. පළවෙනි වතාවට මිනිස්සු එක ඔරායන් යානය ගැඹුරු අභ්‍යවකාශයට ගියා. ඒ කියන්නේ ඒ යානය සඳට සමහර විට අංගාරුවට යන්න තරම් ආරක්ෂිතද කියලා උන් තහවුරු කළා. මේක නිකම්ම ගමනක් නෙවෙයි. මේක මනුෂ්‍ය වර්ගයාගේ ඊළඟ මහා පිම්බට දාපු අඩිතාලමක්. ඒත් මේ තාක්ෂණික ජයග්‍රහණ ඔක්කොටම වඩා උන් ආපහු කෙනාවේ ඊටත් වඩා වටිනා දෙයක්. ඒ තමයි අභ්‍යවකාශයේ ඉඳන් අපේ ග්‍රහලෝකයේ දිහා බලද්දී ඔවුන්ගේ දැක්ම සම්පූර්ණයෙන්ම වෙනස් වුණු විදිය. මෙහියුම් විශේෂඥ ක්‍රිස්ටිනා කෝක් ඒ අත්දැකීම විස්තර කළේ මෙහෙමයි. එයා දැක්කේ ලස්සන නිල් පාට පෘථුවියක් විතරක් නෙමෙයි. එයා දැක්කේ විශ්වයේ මහා කළුවරේ පාවෙන තනිවෙනු ජීවිතාරක්ෂක බෝට්ටුවක්. අපි හැමෝම ඉන්නේ ඒ බෝට්ටුවේ. ඒක කොයිතරම් සියුම්ද කොයිතරම් වටිනවද කියන එක ඒ මොහොතේ ඇයට තදින්ම දැනෙන්නේ නැති. මේක තමයි ඒ අත්දැකීමේ තිබුණු පුදුමම දේ. ගුවන්ගත වෙන්න කලින් හිතේ තිබුණේ ලෝක ඉතිහාසයේ ලොකුම ජයග්‍රහණයක් ලැබුණා කියන සිහිනය. ඒත් අභ්‍යවකාශය තනියම ඉද්දි හිතට වැඩියෙන්ම ආවි ජෙදරින්න පවුලේ අයයි යාළුවයි. අපි කොච්චර උසකට ගියත් මිනිස්සු අතර තියෙන බැඳීම් වලට තියෙන ඇද ගැනීම ඊට වඩා ප්‍රබලයි කියන එක නේද ඒකෙන් කියවෙන්නේ. අන්න ඒ බැඳීම තමයි ක්‍රිස්ටිනා කෝක් කාර්ය මණ්ඩලයක් කියන වචنين අලුතින්ම තේරුම් ගත්තේ. ඒ කියන්නේ නිකම්ම එකට වැඩ කරන කණ්ඩායමක් නෙවෙයි, තමන්ගේ ජීවිතේ අනිත් කෙලාතේ තියලා එකම අරමුණක් වෙනුවෙන් එක හුස්මට වැඩ කරන පවුලක් වගේ. ඒ ගැඹුරු බැඳීම තමයි ඕන්ව ඒ මහානතුරේදී ආරක්ෂා කළේ. ඒත් ඒ 4 දෙනා විතරක් නෙමෙයි ඒ පවුලේ හිටියේ. ඕන් අභ්‍යවකාශයේ ඉද්දි ඕන්ව ආරක්ෂා කරන්න පොළවේ ඉඳන් වැඩ කරපු දහස් ගානක දැලැන්ත කණ්ඩායමක් හිටියා. ඉතින් කවුද ඇත්තටම මේ ගමන යථාර්ථයක් කෙලේ? මේ අභිමානීය අයිති කාටද? ඒක ගගනගාමීන් 4 දෙනාට විතරක්මද? නෑ, උත්තරය තමයි දසදහස් ගණනක්. මේකෙන් අපිට පැහැදිලි වෙනවා ආටෙමිස් 2 කියන්නේ හුදෙක් පුද්ගලයන් 4 දෙනෙකුගේ ජයග්‍රහණයක් නෙවෙයි, මුළු මනුෂ්‍ය වර්ගයාගේම හැකියාවේ සහ සහයෝගීතාවයේ ජයග්‍රහණයක් කියලා. බලන්න, නාසා ආයතනීය කණ්ඩායම, කැනඩියන් අභ්‍යවකාශ ඒජන්සිය, එක්සත් ජනපද සන්නද්ධ හමුදා, ජාත්‍යන්තර හවුල්කරුවන් අන්තිමට මේ හැමදේටම මුදල් යොදවපු සාමාන්‍ය බදු ගෙවන්නන් දක්වා මේ හැමෝම තමයි ඒ දැවැන්ත ජයග්‍රහණයේ නියම කොටස්කරුවන්. මෙතන කියවෙන්නේ ඒ පොදු අරමුණ මොකක්ද කියලා අපිට හොඳටම පේනවා. ජෙරමි හැන්සන් සඳවට අභ්‍යාසර කරපු පළවෙනි ඇමරිකානු නොවන ගගනගාමියා බවට පත් වුණා. අන්න ඒක තමයි ජාත්‍යන්තර හවුල්කාරීත්වයේ තියෙන නියම බලය. ඉතින් මේ තරම් ලොකු ජයග්‍රහණයකින් පස්සේ අපි හැමෝගෙම හිතේ තියෙන ප්‍රශ්නේ තමයි හරි දැන් ඊළඟට මොකද්ද කියන එක. මොකද මේක අවසානයක් නෙවෙයි මේ පටන් ගැනීමක් විතරයි. ආටෙමිස් වැඩසටහන කියන්නේ හරියට පියවරෙන් පියවර යන ගමනක් වගේ. ආටෙමිස් 1 වලින් මිනිස්සු නැතුව යානය පරීක්ෂා කළා. හරි. දැන් ආටෙමිස් 2 වලින් මිනිස්සු එක්ක එකේ ආරක්ෂාව තහවුරු කළා. ඒකත් හරි. ඊළඟට එන්නේ ආටෙමිස් 3. ඒ කියන්නේ දශක ගානකට පස්සේ මිනිස්සෙක් ආරමත් සඳ මත පාතබන ඒ ඓතිහාසික මොහොත. කාර්ය මණ්ඩලයේ මේ මුළු ගමනම දැක්කේ සහය දිවීමේ තරංගයක් වඩේ. ඔවුන්ට කලින් පරම්පරා ගාණක් මේ වෙනුවෙන් වැඩ කරලා යෂ්ටිය එයාලට දුන්නා. දැන් ඔවුන් තමන්ගේ කොටස දුවලා ඊළඟ පරම්පරාවට ඒ යෂ්ටිය පහර දෙන්නයි සූදානම් වෙන්නේ. අනදින නිලධාරී වයිස්මන්ගේ මේ වචන එක්ක අපි මේ කතාව අවසන් කරමු. බලන්න මේක නිකම්බ පණිවිඩයක් නෙවෙයි, මේක පොරොන්දුවක්. ඊළඟට සඳ මත ඇවිදින්න යන අයට ඕන කියන්නේ බය වෙන්න එපා, අපි ඔයාලත් එක්ක ඉන්නවා කියලා. අන්න ඒක තමයි මේ ගවේෂණයේ තියෙන සැබෑ උරුමය. ඉතින් අපි සඳට ආපහු යනවා. ඒත් ඊට පස්සේ
අර ක්‍රිස්ටිනා කෝක් දැකපු ජීවිතාරක්ෂක බෝටුවෙන් එළියට ගිහින් අපි ඊළඟට අපේ ගෙදර කරගන්නේ කොතනද? ඇත්තටම මනුෂ්‍ය වර්ගයාගේ මීළඟ ගමනාන්තය කුමක් වෙයිද?